සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. මම අද ගෙනාවේ ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. හැම කෙනාම මේක බලන්න. මොකද මේ දවස්වල ඔයාලා WhatsApp group ගොඩකට ඇඩ් වෙලා ඇති. ඉතින් ඒ වගේ group වල ඉතින් ඔයාලට එනවා image video වගේ document ගොඩක් එනවා. දවසකට බර ගාණක් එනවා. ඉතින් එහෙම එද්දී ඔයාලගේ අනිවාර්යයෙන්ම මේ automatically gallery save වෙනවා. ඉතින් ඒක නවත්ත ගන්න කොහොමද කියලා බලන්න. ඒක එන වදයක්. මොකද මේ එහෙම සේව් වුණාම අපේ ගැලරිය ඔටෝමැටිකලි ෆීල් වෙනවා අපිට ඩිලීට් කරන්න වෙනවා. ඉතින් ලොකු කරදරයක්. ඉතින් අද ඒක නවත්ත ගන්න කොහොමද කියලා බලමු. හැම කෙනාම මේ වීඩියෝ එක බලලා මේ විදියට settings ටික හදාගන්න WhatsApp එකේ. එතකොට ඔයාලට ආයේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට එන කිසිම image එකක් කිසිම වීඩියෝ එකක් ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ඔයාලට කැමති නම් පමණක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරගන්නේ කොහොමද කියලා අපි බලන්න යන්. අපි ඉස්සෙල්ලාම මේ WhatsApp එකට මෙන්න මේ විදියට ගියාට පස්සේ WhatsApp එකට ගියාම ඔයාලට පේනවා මෙන්න මේක හරිය තියෙනවා ඉරි කෑල් තුනක්. මෙන්න මේ උඩ මෙතන පොඩි ඩොට් තුනක් තියෙනවා. මේ ඩොට් තුන පොඩි ටච් එකක් දාගන්න. දාගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ යටම තියෙනවා settings කියලා. මේ settings උඩ ටච් එකක් දාගන්න. settings උඩ ටච් එකක් දාගත්තට පස්සේ ඔයාලා මෙන්න පල්ලහැට අවශ්‍ය ඔයාලට තියෙන මෙතන මේ story and data කියලා. story and data කියලා එකක් තියෙනවා. මෙන්න මේක උඩ ටච් එකක් දාගන්න. මේක උඩ ටච් එකක් දාගත්තට පස්සේ ඔයාලට පේනවා මේ පල්ලහැටම ආවට පස්සේ මෙතන තියෙනවා using mobile data කියලා එකක් තියෙනවා. ඊට පස්සේ contact only wifi කියලා එකක් තියෙනවා. ඊට පස්සේ roaming කියලා එකක් තියෙනවා. මෙන්න මේකේ ඔයාලා ඉස්සලම යන්න මේ උඩ mobile data කියන එකට මේක ටච් එකක් දාලා ඔයාලට පේනවා මෙන්න මෙතන photos audio video document කියලා තියෙනවා. මෙන්න මේ තුනට මේ හතරට මේ විදිහට ටික් කරලා තිබ්බොත් එහෙම ඔයාලගේ අනිවාර්යයෙන්ම ඔටෝමැටිකලි ඔයාලට එන ෆොටෝස් ඔඩියෝ වීඩියෝ ඩොකියුමන්ට් ඔක්කොම ඔටෝමැටිකලි සේව් වෙනවා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික් කරලා තියෙනවා නම් මෙන්න මේ ටික් අයින් කරගෙන මෙන්න මෙතන ඕකේ කියන බටන් එක ඕකේ කරන්න. ඒ වගේම පල්හැ on wifi කියන එකට ගිහිල්ලා ඒකෙත් මේ ටික් කරලා තියෙනවා නම් එහෙම මේ ටික් කරලා දෙනවා මෙන්න මේ ටික් අයින් කරගෙන මේ විදිහට අයින් කරගෙන ඕකේ කියන එක දෙන්න. ඒ වගේම තුන්වෙනිට ගිහිල්ලා මේ roaming කියන එකට ගිහිල්ලා මේ වගේ ටික් කරලා තියෙනවා නම් එහෙම මේ ටික් අයින් කරගන්න. අයින් කරන වෙලාව ඕකේ එක දෙන්න. ඊට පස්සේ ඔයාලට කිසි ප්‍රශ්නයක් ඉන්නේ ඔයාලට එන ෆොටෝස් ද ඔඩියෝ ද වීඩියෝ ද ඩොකියුමන්ට් ද කිසි දෙයක් ඔටෝමැටිකලි සේව් වෙන්නේ. ඔයාලට කැමති නම් පමණයි සේව් කරගන්න තියෙන්නේ. අපි ගිහින් බලමු ඊට පස්සේ කොහොමද මේක ආවට පස්සේ මේක එන්නේ කියලා. ඔයාලට යන්න ගොඩක් එන්නේ මේ report channel එකේ මෙන්න මේ විදියට තමයි එන්නේ. එතකොට මෙන්න ඔයාලට පේනවා මේ එතන ෆොටෝස් 17ක් ඇවිල්ලා තිනවා. 1 MB තියෙනවා. මෙන්න මේක අපිට කැමති නම් මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේ එතකොට ඔයාලට ආයේ කවදාවත් මේක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. කැමති නම් පමණ ඩවුන්ලෝඩ් කරලා ඔටෝමැටිකලි ගැලරි සර්ච් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට හැම කෙනාම ගිහිල්ලා ඉවරලා settings ටික හදාගන්න. එතකොට ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැතුව එතකොට මේ ටික මැනේජ් කරගන්න පුළුවන්. හරි හැම කෙනාම මේ විදිහට ගිහිල්ලා ඔයාලගේ මේවා ටික හදාගන්න. එහෙනම් thank you